හලෝ ගයිස් මම පෙන්නන්නේ මේ පට්ටපදිරි මාර හොරා මාරයවයිටි කියන හොරා මෙයා කාලකන්නි හොරා ඉන්න ප්‍රූෆ් ටිකක් පෙන්නන්න මෙහෙම බ්‍රදර් මම ඔය ඌට ස්කැම පෝස්ට් එකක් ගහලා දෙන්නේ හරිද මට තවත් ස්කැම පෝස්ට් ගන්න විදියක් නැහැ මොකද මගේ YouTube channel එකේ reach එක බහිනවා හරිද ඔකට ඉතින් කරන්න දෙයක් නැහැ මම මෙච්චර ලොකු ස්කැම පෝස්ට් එකක් ගහලා තියෙද්දිත් ඔයාලා දැක්කේ නැත්තම් කරන්න දෙයක් නැහැ බ්‍රදර් කොම පුරුකාරෙක් මම අර YouTube channel එකේ ගහලා තින්නේ තටි ස්කැම පෝස්ට් එකක් හොරෙක් කියලා දැක්කේ නැද්ද බලන්නකෝ ගිහලා මාර්යා වෙටි කියලා සර්ච් කරලා මගේ YouTube channel එකේ 91900ක් තියෙනවා subscribe බලන්නකෝ I think මට වෙන කෙනෙක් ඔය වගේ වැඩක් කරා කියලා මට කරන්න දෙයක් නැහැ හොඳ I think මට වෙන කෙනෙක් ඔය වගේ වැඩක් කරා කියලා මට කරන්න දෙයක් නැහැ හොඳ මෙහෙමයි බ්‍රදර් හරිද ඔයා ගේමින් මාරයට අහු වුණාට මට කරන්න දෙයක් නැහැ මම මාරය වයිටි හරිද මට ඔයාලට කිසිම හෙල්ප් එකක් දෙන්න විදියක් නැහැ මොකද මම සම්බන්ධ කෙනෙක් නෙමෙයි මම ස්කැම පෝස්ට් එකක් ගහලා දෙන කෙනෙක් ඒකෙන් හින්දා මට කරන්න දෙයක් නැහැ ඔකට හොඳ මෙහෙමයි අඩු කරන විදියක් නැහැ ඔය අන්තිම ගාන තමයි දාලා දෙන්නේ කොලාජ් එක බලලා ගන්න ඕන නම් ගන්න ස්ක්‍රීන්ෂොට් එතකොට account එකේ ආයි ගිහින් ඉවර වෙලා login වෙලා SS ගහලා ඔක තියෙන බලන්න අමාරු විදිහ තමයි කොලාජ් ගහලා දෙන්නේ හරිද එක්කෙනාට ඒව බලන්න බෑනේ ඒකින්ද account එක set නම් කොලාජ් එක බලලා සල්ලි දාලා වැඩි කරගන්න ඔයිට වැඩි අඩු කරන්න බෑ හරිද පුළුවන් ගාන තමයි දාලා දෙන්නේ 500 දෙනවා නම් වෙන කාගේ හරි ගන්න මට ඒ බවන්දි මොකද මම ගෙවන්නේ account දෙන්න ඔයා මට දැන් රුපියල් 7000න් 500ක් දාලා තියෙනවා. 6500ක් දාන්න ඕනේ මට හොඳ. ටයිම් මෑන් තියෙන ඔයාට account එකේ කොලාජ් එක බලන්න පුළුවන් නේ. හරිද? මට ස්ක්‍රීන්ෂොට් ගාලා ටයිම් මෑන් තියෙන දා කොලාජ් ගාලා දෙන්න. කොලාජ් එක බලලා ගන්නව නම් ගන්න. බ්‍රදර් හරිද? ඔයා මට 500ක් දීලා තියෙනවා. හරිද? ඒකින්ද මම ඔයාට මුලින් account එක කිව්වේ 7500. හරිද? අද ඉතුරු 4500 දීලා ගන්නවා නම් ඔයාටම account එක දෙනවා 5000න්. එතකොට ඔයාට රුපියල් 2500ක් ලාභයි. හරිද? අද ගන්නවා නම් විතරයි තමයි ඒ ගන්න. හොඳ? ඒක තමයි ඔයාට මම මැසේජ් වලින් කිව්වේ. එහෙනම් බ්‍රදර් ඔයාට 7000ම තව දෙන්න වෙනවා. හොඳ? එහෙනම් ෆුල් ප්‍රයිස් එක 7500. මොකද අද ගන්නව නම් තව 5000න් දෙන්නම් කිව්වේ නැත්නම් 7500. තව 7000 සෙට් කරගෙන ඉවරලා මට කියන්න. ඔයාට අද තව ගාණක් දාන්න පුළුවන් නම් හරිද තව 2000ක් විතර දාන්න පුළුවන් නම් ඔයාට 5000න් ගන්න පුළුවන් නැත්නම් ඉතින් ෆුල් ප්‍රයිස් 7500 තමයි හරිද හරිද ඔයාලට 500 දීලා තියෙනවා හරිද එතකොට ඔයාලට තව 7000ක් දෙන්න ඕනේ හරිද මොකද්ද කියන්නේ වොයිස් එකක් දාන්න ඔයාට ඕන විදිහට ගණන් අඩු කරන්නේ හරිද මං කිව්වේ අද ඔයාට තව 2000ක් විතර දෙන්න පුළුවන් නම් ඔයාට account එක ගන්න පුළුවන් ඒ කියන්නේ තව දවස් ගානක් ගිහිල්ලුණොත් ඔයාට හරියට 5000කට ගන්න පුළුවන්. හරිද? ඔයා අද 2000ක් දාන්න බැරි නම් ඔයාට ගන්න වෙන්නේ රුපියල් 7500ට. ඔයා මට රුපියල් 500 දාලා තින්නේ. එතකොට ඔයා 7000ක් දාන්න ඕනේ තව. හරිද? ඔයාට ඕන විදියට ගණන් අඩු කරන්න බෑ නේද? මොකද සිංහල දන්නේ නැත්නම් ඔයා කියන්නේ මොකද්ද කියලා කියන්නකෝ මට. ඔයා කියන්නේ මොකද්ද කියන්න මට. මොකේද ID number අහන්නේ? මගේ ID number මගේ personal detail කිසිම කෙනෙක්ට දෙන්නේ නැහැ. මොකද මං විදියට තව කෙනෙක් ගිහින් ඉවරලා account අරගෙන පොඩි කේස් දැම්මොත් මට කේස් එකක් වෙන හින්දා. ඒකින්ද ස්ට්‍රීමර් කෙනෙක් කවදාවත් එයාගේ පර්සනල් දේවල් දෙන්නේ නැහැ කාටවත්. ඔයා ඕව මුලින් ඇහුවේ නැහැනේ නේ. 4500 टाइप कर लेना भैया बोल रहा බලන්න වෙන කට්ටියට සල්ලි දාලා මට අනුන්ගේ රිසීට් එවන්න බෑ. හරිද? බ්‍රේදීන වෙන එකෙක් උඹට පේනවනේ. බ්‍රේදීන වෙන එකෙක් උඹට පේනවනේ. හිතලා වෙන
මෙවුණ නම් විශ්වාස කරන්න එපා. මූ පට්ටබදිරි හොරා කාලකන්නි හොරා මේ වගේ හොරෙක් දැකලම නෑ මං.